අපි දැන් ඉන්නේ පින්නවසුවගේ සමනල තොරතුරු මධ්‍යස්ථානයේ. එනකානන්දගෙන් අහලා බලමු සමනලයේ කැඩෙන විදිය. ලංකාවේ පුතේ 248ක් සමනල් වෙනවා. ඉතින් ලංකාවට ආවෙනික සමනල් වෙනවා 31ක්. අර බෝඩ් එකේ ඉන්නේ 31. ඒ වගේම වඳ වී යන තර්ජනයට ලක් කරලා ඉන්නවා සමනල්ලු 76 දෙනෙක්. ලෝකයේ ගැන කතා කරලා ලෝකයේ ඇන්ටාර්ක්ටික් මහන්දීපය හැර අනිත් ඕනම මහන්දීපයක සමනල්ලු ජීවත් වෙනවා. දැනට ලෝකයේ 1,65,000කට පමණ ආසන්නව සමනල්ලු ජීවත් වෙනවා. ලංකාවේ ලොකුම සමනලයා සිලෝන් බර්ඩ්වින්. මෙයාට මහ කුරුළු පැපිලියා කියලා කියනවා. මෙයා පිටර දාන්නේ සප්සඳ වෙලේ. එතකොට මල්ලඟ මේ ඉන්නේ කොමන් මයින් කියන සමනලයා. මෙයා පිටර දාන්නේ භූමි ගහේ. පිටර දාලා මේ තමා හැම සමනලයාකම තමන්ට ආවේනික ශාකයක් තියෙනවා පිටර දාන පුතේ. ඒ පිටර ශාකේ පිටර දාලා දින 5ක් ගියාට පස්සේ පිටරේ පුපුරලා ඉස්සරම මෙයා පිටර කට්ට ආහාරයට අරගෙන ඊට පස්සේ අදාළ ශාකේ දඬු රෙකිලි ආහාරයට ගන්නවා. දැන් මේ ඉන්නේ භූමි ගහේ පිටර දාන කොමන් මයින් කියන සමනලයා. මෙයාට දැන් මේ කීට අවස්ථාව වෙලා දින 5ක් විතර යනවා. තව දින 14ක් විතර ගියාට පස්සේ මෙයා කෝෂ අවස්ථාවට ඇදෙනවා. ඊට පස්සේ ඒ කෝෂ අවස්ථාවේ දින 14ක් විතර ගියාට පස්සේ තමයි සමනලෙක් වෙලා එළියට එන්නේ. අර ගැවුනොත් කසන්නවද? පුතේ මෙයාලා ගැවුනට කසන්නේ නැහැ. නමුත් කලමින්ගේ දළඹුව ගැවුනම කසනවා. මේ වගේ වීඩියෝ බලන් දිනු TV සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බටාටායි